ලෝක විනාශය ගැන අපි ඕන තරම් ෆිල්ම් බලලා ඇති. හැබැයි මේක එහෙම ඒකම වඩා ටිකක් වෙනස්. සාමාන්‍ය විදියට ගෙවන දවසක එකපාරටම ඇහෙන එක නිවේදනයකින් මුළු ලෝකයම උඩියට කුරු වුණොත් මොන වගේ වෙයිද? මම SL ෆිල්ම් එකකින් අරන් ආවේ 2025 වසරේ රිලීස් වුණ අලුත්ම හොරර් ත්‍රිලර් ෆිල්ම් එකක් වෙන This is not a test ෆිල්ම් එකේ රිවිව් එක. ප්‍රෞඩ් ප්‍රශ්න නිසා ජීවිතේ පාවෙලා හිටපු කෙල්ලෙක්ට එකපාරටම කඩාපාත් වුණ සොම්පි විහාරයකින් තමන්ගේ ජීවිතේ බේර ගන්න කරන ලොකු සටනක් තමයි මේ කතාවෙන් කියවෙන්නේ. ඉතින් අපි බලමු මේක ඇත්තම පරීක්ෂණයද නැත්නම් ඇත්තම ලෝක විනාශයද කියලා. කතාව පටන් ගන්නේ හරිම අඳුරු විදියට. මේ ඉන්නේ ස්ලෝන්. එයා ඉන්නේ බාත් ටබ් එකක. තමන්ගේ ජීවිතේ නැති කරගන්න කලින් ලියපු ගුඩ් බයි ලෙටර් එක එයා ආයෙත් කියවනු. ජීවිතය ගැන ලොකු කලකිරීමේ ඉන්න කෙල්ලෙක් තමයි මේ ස්ලෝන් කියන්නේ. හැබැයි හරියටම ඒ වෙලාවේ එයාගේ තාත්තා ගෙදර එන සද්දේ ඇහෙනවා. ඉතින් ස්ලෝන්ට සිද්ධ වෙනවා තමන් කරන්න හදපු දේ නතර කරලා ඉක්මනට ලෑස්ති වෙලා උදේ කෑමට තෑප්ප එක්ක එකතු වෙන්න. කෑම මේසෙදී ස්ලෝන් ඉන්නේ හරිම කේන්ති. එයා හැම දෙයකටම බනිනවා. එයා කියන්නේ එයාගේ අක්කා ඉන්න කාලේ දේවල් නීට වඩා ගොඩක් වෙනස් කියලා. අක්කා නැතු වුණාට පස්සේ පවුලේ තියෙන පාළුව සහ ප්‍රශ්න නිසා ස්ලෝන් ඉන්නේ ලොකු මානසික පීඩනයක. හැබැයි තාත්තාට මේ මැසිවිලි යාලා දැන් හොඳටම ඇති වෙලා. එයා කියනවා දැන් මේ දේවල් අමතක කරලා අපි ඉස්සරහට යන්න ඕනි කියලා. තාත්තා කියන්නේ ස්ලෝන් බොරුවට ලෙඩක් දාගෙන ඉස්කෝලේ නෝයා ඉන්න හදනවා කියලා. එයා ස්ලෝන්ගේ මූණ අල්ලලා බලලා කියනවා ඔබට ලෙඩක් නැහැ. ඔබ හොඳින් ඉන්නවා කියලා. ස්ලෝන් කියනවා එයාට බඩගිනි නැහැ කියලා. හැබැයි තාත්තා බලෙම වගේ එයාට කෑම කන්න බල කරනවා. දෙන්න අතරේ පොඩි වාදයක් යනවා. ඔන්න ඔය වෙලාවේ තමයි හිතා ගන්න බැරි දෙයක් වෙන්නේ. කවුරු හරි කෙනෙක් හරිම බය වෙලා උදව් කරන්න කියලා කෑ ගහන ගම ස්ලෝන්ලගේ ගෙදර දොරට හයියෙන් ගහන්න පටන් ගන්නවා. ස්ලෝන්ගේ තාත්තා දුවගෙන යනවා මොකද්ද මේ වෙන්නේ කියලා බලන්න. ඒත් එක්කම ස්ලෝන්ට ඇහෙන්න ගන්නවා ගෙදරින් එළියේ සිද්ධ වෙන භයානක ශබ්ද. මිනිස්සු මරහඩ දීලා කෑ ගහනවා. හදිස්සි අනතුරු වැඟවීමේ සයිරන් සද්ද එක දිගට වාහන හැප්පෙන සද්ද මුළු නගරයේම එක මොහොතකින් අවුල් ජාලයක් වෙලා. ටික වෙලාවකින් තාත්තා ආපහු කාමරයට එන්නේ හොඳටම බය වෙලා. එයාගේ ඇඳුම පුරාම ලේ. එයා ඒ ස්ලෝන්ට කෑ ගහලා කියනවා දැම්ම මෙතන යන්න ඕනේ කියලා. ස්ලෝන් තමන්ගේ ජැකට් එකත් අරගෙන කලබලයෙන් එළියට දුවනවා. එළියට බැස්සම තමයි ස්ලෝන් දකින්නේ ඇත්තටම වෙලා තියෙන විනාශය. මුළු නගරයම යුද පිටියක් වෙලා. සොම්බිලා හැමතැනම පිරීලා. මිනිස්සුන්ව පන්න දඩයම් කරනවා. මේක නිකන් පරීක්ෂණයක් නෙවෙයි. ඇත්තම සොම්බි අපොක්ලිප්ස් එකක් ඇවිත්. ස්ලෝන් බලාගෙන ඉද්දිම එක සොම්බි ගෑනු කෙනෙක් ස්ලෝන්ව දකිනවා. ඒ ගෑනු කෙනා පිස්සුවෙන් වගේ ස්ලෝන් ඉන්න පැත්තට දුවගෙන එනවා. හැබැයි වෙලාවට ස්ලෝන්ගේ තාත්තා එයාගේ අතින් ඇදලා ගෙට අරගෙන අර සොම්බි ගෑනු කෙනාගේ මූණට දොර හහලා දානවා. හැබැයි ඒකෙන් ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. දොර ළඟින් අයින් වෙන්නත් කලින් ගෙදර වීදුරු ජනල කුඩු වෙන සද්දේ එලාම් එක වදින සද්දේ ඉතින්නටම ඇහෙනවා. අර සොම්බි ගෑනු කෙනා වීදුරු ජනල කඩාගෙන ගෙට පැනලා. තාත්තා කිසිම බයක් නැතුව සොම්බි ගෑනු කෙනාගේ ඇඟට පැනලා බර වෙනවා. දෙන්නම බිම පෙරලි ලොකු සටනක් දෙනවා. හැබැයි ඒ සටන අතරදී අර සොම්බි ගෑනු කෙනා තාත්තගේ අත හපා කනවා. ඒක දැකපු ස්ලෝන් හොඳටම බය වෙනවා. තාත්තා බිම වැටලා තිබුණ වීදුරු කෑල්ලක් අරගෙන සොම්බිගේ පපුවට කීප සැරයක්ම අනිනවා. ඒත් ඒකෙන් සොම්බි මැරෙන්නේ නැහැ. අන්තිමට තාත්තා මේ වීදුරු කෑල්ල සොම්බිගේ ඇහැට යනලා මොලේටම බස්සපු වෙලාවේ තමයි ඒ සොම්බි ගෑනු කෙනා මැරෙන්නේ. අංගේ ඇස් ඉස්සරහා තාත්තා කරපු ඒ භයානක සටන දැකලා ස්ලෝන් ඉන්නේ හොඳටම හොල්මන් වෙලා. එයා තාත්තවත් දාලා පාර දිගේ පිස්සුවෙන් වගේ දුවනවා. පස්සෙන් සොම්බිලා පන්නද්දි ස්ලෝන් කොහොම හරි බේරිලා දුවනවා. දවසකට පස්සේ ස්ලෝන් තවත් තරුණ වයසේ ළමයි කණ්ඩායමක් එක්ක ඉස්කෝලේ ඇතුලේ හැංගිලා ඉන්නවා. ට්‍රේස් කියන ළමයා දකිනවා ඉස්කෝලේ පාකින් එකේ එක කාර් එකක් විතරක් තියෙනවා කියලා. ඉතින් ඒකේ යතර හොයාගෙන මේ කණ්ඩායම ඉස්කෝලේ විදුහල්පතිතුමාගේ කාමරයට පනිනවා. කාමරය ඇතුලේ බිම මිනිහෙක් මැරලා ඉන්නවා. ඒත් එක්කම ළඟින් අමුතුම විදිහේ ගෙරොම් සද්දිකුත් ඇහෙනවා. කැරි හරිම පරිස්සමෙන් කාමරය ඇතුළ බලද්දී සොම්බියෙක් වෙලා ඉන්න ප්‍රින්සිපල්ව දකිනවා. කැරි ඒ වෙලාවේ අතට අහුවන ෆෝන් එකෙන් ප්‍රින්සිපල්ට හොඳටම ගහන්න පටන් ගන්නවා. ඒ අතරේ ස්ලෝන් සහ රී බලාගෙන ඉක්තිම කැරි අර සොම්බි වෙලා ඉන්න ප්‍රින්සිපල්ට ෆෝන් එකෙන් පහර දීලා යතුරු ගන්නවා. ඒත් එක්කම කැරි කියනවා අපි මේ ඉස්කෝලේ දොරවල් සේරම බ්ලොක් කරන්න වෙනවා කියලා. අනිත් ළමයි හැමෝම එකතු වෙලා මේ වැඩේට උදව් කරද්දී ස්ලෝන් ඉන්නේ හොඳටම බය වෙලා. එයා එක කොනකට වෙලා හැංගෙනවා. හිතේ තියෙන බයටම ස්ලෝන් තමන්ගේ ෆෝන් එක අරගෙන කාට හරි කෝල් එකක් ගන්න උත්සාහ කරනවා. ඒ වෙලාවේ රී එතනට එනවා. හැබැයි ස්ලෝන්ගෙන් අහනවා ඔයාව කොහේ හරි හපා කාලාද කියලා. ස්ලෝන් කියනවා මම දන්නේ නැහැ කියලා. ඊට පස්සේ මේ දෙන්නත් අනිත් ළමයි ඉන්න ඉස්කෝලේ ජිම් එකට යනවා. එතනදී ඔවුන් රේඩියෝ එකක් පාවිච්චි කරලා ලෝකෙ මොනවද වෙන්නේ කියලා දැනගන්න උත්සාහ කරනවා.
හැබැයි හැම channel එකකම ඇහෙන්නේ එකම එක හදිස්සි පණිවිඩයක් විතරයි. ඉන්න තැනම රැඳී ඉන්න. උදව් ඉක්මනින් එනවා කියලා. ඒ පණිවිඩයෙන් කියවෙනවා. මේ අතරේ රී උත්සාහ කරන්නේ ස්ලෝන් ටිකක් සනසන්න. ඔන්න ඒ වෙලාවේ ස්ලෝන්ට ආයෙමත් මතක් වෙන්න ගන්නවා එයා කොහොමද මේ සොම්බි ප්‍රහාරයෙන් බේරිලා ආවේ කියලා. සොම්බිලා පස්සෙන් පන්නද්දී පාරේ වේගයෙන් යන වාහන වලට අහු නොවි ස්ලෝන් දෝපැටි එයාට මැවිලා පේනවා. එයා බේරෙන්න එක එක ගෙවල් වලට යන්න හැදුවත් ඒ හැම ගෙදරකම දොරවල් වහලා තිබුණේ. අන්තිමට එක සොම්බියෙක්ගෙන් බේරෙන්න වැටකින් පැනලා දුවනකොට තමයි එයාට රී සහ කැරිව මුණ ගැහින්නේ. ඔන්න ඔය වෙලාවේ තමයි ක්‍රේස්ට තමන්ගේ අම්මා වෙන කැරන්න මුණ ගැහින්නේ. එයා හිටියේ හැප්පුණ කාර් එකක් අස්සේ හිර වෙලා. ට්‍රේස් ඉක්මනටම ගිහින් අම්මව බේර ගන්නවා. ඒ විතරක්ම නෙවෙයි එතනදී ට්‍රේස්ගේ නියුන් සහෝදරිය වෙන ග්‍රේස්වත් මේ කට්ටිය හවට හම්බ වෙනවා. කැරන්ගේ ඇඟේ ලොකු තුවාල වෙලා තිබුණත් එයා ළමයින්ට කියන්නේ මම ගැන හිතන්න එපා ඔයාලා ඉක්මනට මෙතනින් යන්න කියලා. ඊට පස්සේ මේ කට්ටිය එකතු වෙලා සහන සේවා මධ්‍යස්ථානයකට යනවා. එතන ලොකු සෙනගක් ඉන්නවා ඇතුළට යන්න දඟලන. හැබැයි එතන ඉන්න සොල්දාදුවෙක් කියනවා තව ඉතිරිලා තියෙන්නේ එකම එක ඉඩක් විතරයි කියලා. ඒ නිසා කවුරුවත් ඇතුළට යන්න එපා කියලා. ක්‍රේස් තමන්ගේ තුවාල වුණ අම්මව බේරගන්න හැදුවත් ඒ කලබල ASCII ඉන්න මිනිස්සු තමන්ගේ ජීවිතේ බේරගන්න අනිත් අය පාගගෙන දුවනොන් හදනවා. ඔය අතරේ එකපාරටම කවුරු හරි වෙඩි තියන්න පටන් ගන්නවා. ඒ භයානක තත්ත්වයේ හැමුවේ මේ කට්ටිය එතනින් පැනලා යනවා. හවස් වෙද්දි මේ කණ්ඩායම අතරලා තාපු එක ගෙදරක හැංගෙනවා. ඒ වෙලාවේ කැරන් ඒ කියන්නේ ට්‍රේස්ගේ අම්මා ඒ ගෙදර ලයිට් එකක් දාන්න හදනවා. හැබැයි කැරි ඒකට ඉඩ දෙන්නේ නැහැ. එයා ලයිට් එක ඔෆ් කරලා කැරන්ට හොඳටම බනිනවා. අපිව පේන විදියට ලයිට් දාන්න එපා කියලා. කැරි කියහ ගන්නවා විතරක් නෙවෙයි ඊටත් වඩා දරුණු විදියට කැරි අහනවා අපි මේ ගෑණිව මැරෙන්න දාලා ආවා නම් ඉවරයි කියලා. කැරනුත් ලේසි වෙන්නේ නැහැ. එයා කියනවා මම බැලුවේ ලයිට් තියනවාද කියලා විතරයි. ඔය කියන විදියට කෑ ගැහුවොත් තමයි සොම්බිලා අපිව හොයාගෙන ඉන්නේ කියලා. ඒ වගේම කැරන් අලුත් තියරියක් කියනවා. ඒ තමා සොම්බිලා එන්නේ සද්ද හෙන පැත්තට කියලා. එයා කැරීට තර්ජනය කරනවා ආයමත් Tamanට ඔය විදියට කතා කළොත් බලාගෙනයි කියලා. ඔන්න ඔය වෙලාවේ තමා මේ කට්ටිය දකින්නේ බිම වැටලා තියෙන මේසයක් ළඟ ක්ලේ පැල්ලම් වගේක් තියෙනවා. කැරි එතන තිබුණු බෙට් එකක් තමන්ගේ ආරක්ෂාවට අතර ගන්නවා. ක්‍රේස් උඩ තට්ටුවට ගිහින් බලලා එවිත් කියනවා උඩ තට්ටුව ආරක්ෂිතයි කියලා. ඉතින් මුළු කණ්ඩායමම උඩට යන්න ලෑස්ති වෙනවා. හැබැයි කැරි කියන්නේ අපි පල්ලෙය තට්ටුවේ ඉන්න එක හොඳයි කියලා. ඒත් කැරන් ඒකට හැකක වෙන්නේ නැහැ. එයා කියනවා උඩ තට්ටුව තමයි වැඩියම සේෆ් කියලා. දැන් මේ දෙන්න අතරේ ලොකු රණ්ඩුවක් යනවා. මේ ගෲප් එකේ නායකයා කවුද කියලා එතනදී කැරන් කියනවා. එයා තමන්ගේ ළමයි දෙන්නවත් අරගෙන ජනේලෙන් පැනලා වහලේ උඩින් ඇවිත් තමයි මේ සොම්බිලාගෙන් බේරුනේ කියලා. ටික වෙලාවකින් කැරන් තමන්ගේ තුවාල වලට බෙහෙත් දාගන්න අතරේ අනිත් ළමයි ටික පොඩ්ඩක් විවේක ගන්න උත්සාහ කරනවා. ඔය ආස්සේ ස්ලෝන්ට නිින්ද යනවා. නිින්දෙන් එයාට තමන්ගේ පරණ මතකයේ හීනෙන් පේන්න ගන්නවා. එයාගේ මතකයේ තියෙන්නේ එයාගේ අක්කා ලිලි එක්ක ගත කරපු සුන්දර කාලේ. එක දවසක් උදේ ලිලි ස්ලෝන්ව හැරවනවා. ඉස්කෝලේ යන්න ලැහැස්ති වෙන්න කියලා. ලිලි තමන්ගේ නිදාගෙන ඉන්න තාත්තගේ පර්ස් එකෙන් හොරෙන් සල්ලිත් අරගෙන ස්ලෝන්ගේ කොණ්ඩේ හදලා දෙනවා. ස්ලෝන් බය වෙලා ඉන්නේ ඉස්කෝලේ යන පරක්කුවේ කියලා. ඒත් ලිලි කියනවා බය වෙන්න එපා. අපි තාත්තගේ කාර් එකේ යමු. එයාට ඒක දැනෙන්නේ නැහැ කියලා. හැබැයි එකපාරටම ස්ලෝන්ගේ හිත අවුල් වෙනවා. එයා දන්නවා ලිලි මේ ගෙදරින් යන්න හදන්නේ කියලා. ස්ලෝන් ඒකට ලිලිට බනින්නේ නැහැ. එයාට තනියම තාත්තා එක්ක ඉන්න එක ලොකු බයක්. ඒ වෙලාවේ ලිලි ස්ලෝන්ට මතක් කරලා දෙනවා ඔවුන්ගේ ජීවිතයේ තේමාව වෙච්ච එක දවසට එක පියවරක් කියන දේ ගැන. ලිලි ස්ලෝන්ට පොරොන් දෙනවා ආයෙත් කවදාවත් තමන්ගේ තාත්තාට ඔවුන්ට කරදර කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මේ දෙන්න ඉස්කෝලේ යනවා. ලිලි ස්ලෝන්ගේ උපන්දිනේට ලස්සන කාඩ් එකක් දෙනවා. ස්ලෝන් ඒකට ගොඩක් ස්තුති කරලා ඒක පස්සේ බලන්නම් කියලා කාර් එකේම තියලා යනවා. නමුත් ඒ අතීතයේ සුන්දර මතක එකපාරටම බිඳිලා යනවා. වර්තමානයේදී මේ හැමෝම හැරවන්නේ ගෙදර පල්ලෙහා තට්ටුවෙන් හැර ලොකු ශබ්දයකට. ඔවුන් පල්ලෙහාට ගිහින් බලද්දි දකින්නේ කුඩු වෙලා ගිය වීදුරු ජනෙල් කෑලි. ඒත් එක්කම එක සොම්බියෙක් එකපාරටම කැරීට පයින්නවා. කැරි හරිම වේගයෙන් ඒකෙන් බේරලා තමන්ගේ අතේ තිබුණ බෙට් එකෙන් ඒ සොම්බිට හොඳටම තලනවා. හැබැයි ප්‍රශ්නේ එතනින් ඉවර වෙන්නේ නැහැ. කැරන් දකින්නවා තවත් සොම්බිලා රෑනක්ම මේ පැත්තට එනවා කියලා. දැන් මේ ගෙදර ඇතුලේ කොට වුණත් හැමෝම ඉවරයි. ඒ නිසා ඔවුන්ට සිද්ධ වෙනවා ආයෙමත් මේ අඳුරු රාත්‍රියේම එළියට බහැලා දුවන්න. ඔවුන් නගරය පුරා සෑහෙන වෙලාවක් දුවනවා. අන්තිමට කැරි දකින්නවා ඈතින් පේන තමන්ගේ ඉස්කෝලේ. ඉස්කෝලේ වීදුරු ජනෙල් ශක්තිමත් නිසා එතන හැංගන එක ආරක්ෂිතයි කියලා ඔවුන් තීරණය කරනවා. කැරි කියනවා ඉස්සරහා පාර ක්ලියර් කියලා. ඒත් එක්කම කැරන් ඉස්සරහට යද්දී සොම්බිලා රෑනක් එකපාරටම කැරන්ව දකින්නවා.
තමන්ගේ ළමයින්ව බේරගන්න ඕන නිසා කැරන් තීරණය කරනවා තමන්ව ගොදුරක් විදියට පාවිච්චි කරන්න. එයා ළමයින්ට කෑ ගහලා කියනවා ඉක්මනට ඉස්කෝලේට දුවපල්ලා කියලා. සොම්බිලා රෑන කැරන්ව වට කරගෙන ඉද්දිම එයාව පණ පිටින් හපා කන්න පටන් ගන්නවා. තමන්ගේ අම්මා මැරෙනවා බලාගෙන ඉන්න බැරිව මේ ළමයි ටික අසරණ වෙලා ඉස්කෝලේ පැත්තට දුවනවා. ඒ දුවන අතරතුරේදී එක සොම්බියෙක් ස්ලෝන්ගේ ඇඟට පැනලා එයාව බිම පෙරලා ගන්නවා. කැරී උත්සාහ කරන්නේ ස්ලෝන්ව බේරගන්න. ස්ලෝන්ව බේරගන්න හදන කැරීව එකපාරටම තවත් සොම්බියෙක් බිම පෙරලා ගන්නවා. ඒ කලබල ASCII කැරීගේ අතේ තිබුණු බැට් එකත් විසි වෙලා යනවා. රීස් ඉක්මනට දුවගෙන ඇවිත් ඒ බැට් එක අහුල ගන්න අතරේ කැරී අර සොම්බියට පයින් ගාලා තමන්ගේ ඇඟෙන් අයින් කරගන්නවා. ඊට පස්සේ රීස් ලෝන්ගේ ඇඟට කඩා වැදුණු සොම්බියට බැට් එකෙන් ගහලා මරලා දානවා. ඒ වෙලාවේ අර සොම්බිගේ ලේ ලෝන්ගේ ඇඟ පුරාම ගෑවෙනවා. මේ ළමයි කණ්ඩායම කොහොම හරි දුවලා රටකින් පැනලා ඉස්කෝලේ ඇතුළට යනවා. ඔවුන් ඉස්කෝලේ හැම දොරක්ම බ්ලොක් කරලා ආරක්ෂාව වෙනුවෙන් ගිම් එකේ අතර වෙන්න තීරණය කරනවා. මේ වෙලාවේ ස්ලෝන්ට ආයෙත් නපුරු හීනයක් පෙනිලා හැරෙනවා. එයා තමන්ගේ සාක්කුව පරීක්ෂා කරලා බලද්දි එයා අර මුලින් ලියපු ගුඩ් බයි ලෙටර් එක හම්බෙනවා. ඒක කියවලා ස්ලෝන් බාත්රූම් එකට යන්නේ ඇඟේ ගෑවුණු ලේ හොදලා දාන්න සහ තිබුණු බය නිසාම වමනේ කරන්න. එතනදී ස්ලෝන්ට ආයෙත් පරණ අතීතයක් මතක් වෙනවා. එයාගේ අක්කා ලිලි ගුටි කාලා තුවාල වෙලා ඉන්න හැටිත් එයා මේ ගෙදරින් යන ලෑස්ති වෙන හැටි ස්ලෝන්ට මැවිලා පේනවා. ස්ලෝන්ට ලිලි එක්ක යන්න ඕන උනා ස්ලෝන් තාම බාලවයස්කාරියන් නිසා පොලිසියෙන් ප්‍රශ්න වෙයි කියලා ලිලි එක වළක්වනවා. හරියට මේ වෙලාවේ ඔවුන්ගේ තාත්තා කාමරයට කඩා වැදින ස්ලෝන්ට බනින්න පටන් ගන්නවා. ඉස්කෝලේ වැඩක් හරියට කරන්නේත් නැහැ. ඔබ අපිට ලොකු ලැජ්ජාවක් කියලා තාත්තා කෑ ගහනවා. ලිලි තමන්ගේ නංගිව බේරගන්න හදද්දී තාත්තා ලිලිගේ මූණට හයියෙන් පාරක් ගහනවා. ලිලි කෑ ගහලා තාත්තට අපහාස කරමින් කියනවා අම්මා ඔයව දාලා ගියේ මේ වගේ වැඩ හින්දායි කියලා. ඒකෙන් හොඳටම කේන්ති ගිය තාත්තා ආයෙත් ලිලිට ගහලා බිම පෙරලනවා. අතීතයේදී ලිලි තමන්ගේ තාත්තට කියනවා මම ආයෙත් කවදාවත් මේ ගෙදරට එන්නේ නැහැ කියලා. එයා ගෙදරින් යන්න තීරණය කරනවා. වර්තමානයේට ආවොත් ඉස්කෝලේ ඇතුලේ ඉන්න කොල්ලෝ ටිකට කන්න මොන හරි කෑම ටිකක් හම්බ වෙනවා. හැබැයි මේ වෙලාවේ කැරී ඉස්සරහට මොකද කරන්න කියලා කතා කරන්න හදද්දී ක්‍රේස් එකපාරටම එයාට බයින්න පටන් ගන්නවා. ක්‍රේස් කියන්නේ තමන්ගේ අම්මා මැරුණේ කැරී නිසයි කියලා. මොකද පාරක්‍රියා කියලා කැරී කිව්ව නිසයි ඔවුන් එකකින් ලිලිට බැස්සි. කැරී දිවුරලා කියනවා එයා බොරු කිව්වේ නෑ කියලා. ඔම්බිලා හරිම වේගයෙන් මෙතනට ආවා කියලා. මේ රණ්ඩුව දුරදිග ගිහින් ක්‍රේස් එකපාරටම කැරීගේ මූණට හයියෙන් පාරක් ගහනවා. දෙන්න බිම පෙරඩි ගහ ගන්නකොට අනිත් ළමයි ඇවිත් ඔවුන්ව බේරනවා. මේ කලබල වස්සේ ස්ලෝන්ට දැනෙන්නේ ලොකු අසහනයක්. එයා එතනින් අයින් වෙලා යනවා. ඒ වෙලාවේ ග්‍රේස් ඇවිත් ස්ලෝන්ට අඳින්න පිරිසිදු ඇඳුම් වගේක් දෙනවා. කොන් දෙන්න ඇඳුම් මාරු කරන්න බාත්රූම් එකට යනවා. ස්ලෝන් ඇඳුම් ගලවද්දි තමයි දකින්නේ එයාගේ ඇඟ පුරාම තියෙන තැලීම් පාරවල්. ඒ සොම්බිලා හපා කාපුවා නෙවෙයි. එයාගේ නපුරු තාත්තා එයාට ගහපු පාරවල්. ලොකුම සහනය තමයි ස්ලෝන් සොම්බියෙක්වත් හපා කාලා නැති එක. ග්‍රේට් ස්ලෝන්ගෙන් අහනවා ඔයා පාරදී මොනවද දැක්කේ කියලා. ස්ලෝන් කියන්නේ මමත් හැමෝම දැකපු දේම තමයි දැක්කේ කියලා. ඒත් එක්කම ස්ලෝන් ආයෙත් පාරක් බය වෙලා වගේ ඉස්කෝලේ ඇතුලේ පිස්සුවෙන් වගේ දුවනවා. එයා ඉස්කෝලේ ප්‍රධාන දොර ළඟට ගිහින් ඇඳගෙන වැටෙනවා. එතකොට තමයි එයා දකින්නේ සොම්බිලා රෑන ඉස්කෝලේ ප්‍රධාන දොරට හයියෙන් ගහනවා. ඔවුන් ඇතුලට එන්නයි මේ හදන්නේ. සෝන් ඉක්මනට දුවගෙන ගිහින් අනිත් අයට මේ ගැන කියනවා. එතකොට තමයි හැමෝම දැනගන්නේ ඉස්කෝලේ හැම දොරක් ළඟම සොම්බිලා පිරලා කියලා. ඒ නිසා ඔවුන් ඉක්මනට හැම දොරකටම බැරියර්ස් දාලා ඒවා තවක් සත්‍යමත් කරනවා. ඔය අතරේ මේ කට්ටිය ලයිබ්‍රරි එක පැත්තට යනවා. පුදුමයකට වගේ ඒ පැත්තේ දොර ළඟ සොම්බිලා නැහැ. ඒකට හේතුව තමයි ඒ පැත්තේ පාරයිනේ තියෙන උස වැට. ඉතින් ඔවුන් තීරණය කරනවා කවදා හරි මෙතනින් පැනලා යන්න උනොත් පාවිච්චි කරන්න ඕනේ මේ දොර කියලා. ස්ලෝන් ඉන්නේ ලොකු පීඩනයක. එයාට හැමතිස්සෙම ඇහෙන්නේ එළියේ ඉන්න සොම්බිලාගේ සද්දි. ඒ සද්දි දරා ගන්න බැරි නිසා එයා වෙනම කොනකට වෙලා නිදා ගන්න උත්සාහ කරනවා. රීස් එතනට ඇවිත් ස්ලෝන් එක්ක කතා කරනවා. ඔවුන් දෙන්න කල්පනා කරන්නේ තවමත් තමන්ගේ පවුල් අය තව පණ පිටින් ඉන්නවද කියලා. හරියට මේ වෙලාවේ මුළු ඉස්කෝලෙම හෙල්ලෙන විදිහේ ලොකු පිපුරුම් සද්දයක් ඇහෙනවා. හැමෝම බය වෙලා ප්‍රධාන දොර ළඟට දුවගෙන යනවා. ට්‍රේසා කැරී අතර ආයෙත් රණ්ඩුවක් පටන් ගන්නවා. දොර ඇරලා බලනවද නැද්ද කියලා. හැබැයි ස්ලෝන් දොරේ ඇලවලා තිබුණු පෝස්ටර් එකක් අයින් කරලා එළිය බලද්දි දකින්නේ පුදුම දෙයක්. සොම්බිලා රෑන ඉස්කෝලේ දොරවල් දාලා වෙන පැත්තකට යනවා. ඈතින් පේන ගෑස් පිරවුම් හලා ගිනි ගන්නවා ඔවුන් දකිනවා. සොම්බිලා ඒ පිපුරුම් සද්දෙට සහ ගින්නට ඇදිලා යනවා කියලා ඔවුන්ට තේරෙනවා. දවල් කෑමෙන් පස්සේ ට්‍රේස් කැරීගෙන් යතුරු ඉල්ලනවා. ඉස්කෝලේ තව විස්තර හොයන්න යන්නේ.
ඉතින් රීසා ස්ලෝනුත් ට්‍රේස් එක්කේ ගමනට එකතු වෙනවා. ආරක්ෂාව ගැන හිතන ගමන්ම මේ තුන් දෙනා ගුරු විවේකාගාරයට ගිහින් බලද්දී ඔවුන්ට මත්පැන් බෝතලයක් හම්බ වෙනවා. ඒකත් අරගෙන ජිම් එකට එන ඔවුන් පොඩි ඩ්‍රින්කින් ගේම් එකක් කරනවා. තමන්ගේ ජීවිතයේ සිද්ධ වුණු විහිළු සහගත දේවල් ගැන කතා කරන්න හැදුවත් අවසානයේදී ඔවුන් හැමෝම දුක් වෙන්නේ තමන් කිසිම දවසක ආදරය කරලා නැති එක ගැන. ඒකේ මුළු කණ්ඩායමේම මූඩ් එක ටිකක් අවුල් වෙලා යනවා. එදා රෑ ස්ලෝන් නිදාගෙන ඉද්දී කවුරු එයාගේ මූණ අල්ලලා වගේ දැනෙනවා. එයා එක පාටම ඇහැරලා බලද්දී එයා දකින්නේ එයාගේ නපුරු තාත්තාව. තාත්තා ලේ වමනේ කරන ගමන් ස්ලෝන්ට කෑ ගහන්න පටන් ගන්නවා. හැබැයි ඒකත් තවත් එක නපුරු හීරණයක් විතරයි කියලා ස්ලෝන් බය වෙලා ඇහැරෙනවා. සීතල වතුර ටිකක් බොන්න කියලා ස්ලෝන් කොරිඩෝර දිගේ යද්දී එයාට දැනෙනවා එයාගේ පැත්තෙන් කවුරු හරි එනවා කියලා. හැබැයි පිටුපස හැරලා බලද්දී එතන කවුරුවත්ම නැහැ. හොඳටම බය වුණ ස්ලෝන් අනිත් අය වැහැරවල කියනවා කවුරු හරි ඉස්කෝලේ ඇතුළට පැනලා කියලා. හැමෝම එකතු වෙලා ලයිබ්‍රරි එකට ගිහින් බලද්දී එක කබඩ් එකක් ඇතුලෙන් අමුතු සද්දයක් ඇහෙනවා. ඒක ඇරලා බලද්දී ඔවුන් දැකලා පුදුම වෙන්නේ තමන්ගේ ගුරුවරයෙක් වෙන බැක්ස්ටර්ව. එයා අතේ තුවක්කුවක් තියාගෙන නිදාගෙන ඉන්නේ. ස්ලෝන් හිමින් සැරේ ඒ තුවක්කුව අතර ගන්නවා. බැක්ස්ටර්ට එක පාටම ඇහැරිලා තමන්ගේ ආයුධය හොයන්න දඟලනවා. හැබැයි ළමයි ටික තුවක්කුව හංගලා බැක්ස්ටර් ජිම් එකට අරගෙන යන්නේ එයාට කන්න වෙනාරි දෙන්න හිතාගෙනයි. ඔවුන් බැක්ස්ටර්ව අල්ලගෙන යන්න හදද්දී පොඩි පොරබැදීමක් එනවා. ඒ ඇස්සේ අතේ තිබුණ තුවක්කුවක් බිම වැටෙනවා. ඒත් එක්කම ඔවුන් දකිනවා බැක්ස්ටර්ගේ අතේ තියෙන අර දරුණු හපා කෑම් තුවාලය. දැන් තහවුරු එයාට සොම්බි වෛරසය ඇතුල් වෙලා කියලා. ස්ලෝන් තුවක්කුව අතර ගත්තම ට්‍රේස් සහ කැරි කෑ ගහලා කියනවා දැම්ම වෙඩි තියන්න කියලා. හැබැයි රීස් ඉල්ලන්නේ පොඩ්ඩක් ඉවසන්න කියලා. මේ කට්ටිය රණ්ඩු වෙන එක නවත්තන්න බැස්ටර් තීරණය එකම ඇත්තම කතාව කියන්නේ. එයා ඉස්කෝලේ හොයාගෙන එද්දී තවත් එක්කෙනෙක්ව මුණ ගැහිලා තියෙනවා. ඔවුන් දෙන්න එකතු වෙලා තමයි ඉස්කෝලේට ඇවිත් තියෙන්නේ. හැබැයි හැම දොරක්ම සොම්බිලාගෙන් වැහිලා තිබුණ නිසා ඔවුන් එක ජනලයක් කඩාගෙන ඇතුළට එන්න හදලා තියෙනවා. බැක්ස්ටර් ඉස්සෙල්ලාම ඇතුළට පැනලා තමන්ගේ යාළුවව ඇදලා ගන්න හදද්දී පරක්කු වැඩි වෙලා සොම්බිලාර මිනිස්සයාගේ කකුල් දෙකෙන් අල්ලලා ඇදලා තියෙනවා. බැක්ස්ටර් කොහොම හරි යාළුවව බේරගන්න අතින් අතිද්දී මරණයට බය වුණු නිසා ඒ යාළුවා බැස්ටර්ගේ අත හපා කාලා. කොහොම හරි යාළුවාව ඇතුළට ගන්න පස්සේ බැස්ටර් දැකලා තියෙනවා යාළුවයි කකුල් දෙකම සොම්බිලා කාලා විනාශ කරලා කියලා. ඒ නිසා යාළුවා සොම්බියෙක් වෙන්න කලින්ම බැස්ටර්ට සිද්ධ වෙලා තියෙනවා එයාගේ ජීවිතේ නැති කරන්න. බැක්ස්ටර් ළමයින්ට කියනවා එයා ඇතුළුනේ බොයිලර් රූම් එකේ තියෙන ජනේලයකින් කියලා. හැබැයි ළමයි දන්නවා ඒක බොරුවක් කියලා. මොකද ඒ ජනේලෙ කැඩිලා තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන් බැස්ටර්ව ඉස්කෝලෙන් එළියට දාන්න තීරණය කරනවා. කැරී දොර අරින්න හදද්දිම එකපාරට මුතියෙන් වගේ හැසිරෙන බැක්ස්ටර් කැරේගේ අත හපා කනවා. බැක්ස්ටර් දිගින් දිගටම කියනවා Tamanට ලෙඩක් නැහැ කියලා. හැබැයි අනිත් ළමයි එකතු වෙලා එයාව දොරෙන් එළියට තල්ලු කරලා දානවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ කැරේ ගැන. ට්‍රේස් කියන්නේ දැන් කැරීවත් එළියට දාන්න ඕනේ කියලායි. හැබැයි අනිත් අය ඒකට එකඟ වෙන්නේ නැහැ. ග්‍රේස් කැරිව බෙහෙත් දාන කාමරයට එක්කගෙන ගිහින් එයාගේ තුවාලය සුද්ධ කරලා වෙලුම් පටියක් දානවා. ඊට පස්සේ ග්‍රේස් එළියට ඇවිත් ඒ කාමරයේ දොර ලොක් කරනවා. කැරී ඇත්තම සොම්බියෙක් වේද කියලා බලන්න ඔවුන්ට තව පැය කිහිපයක් ඉන්න වෙනවා. රීස්ට ලයිබ්‍රරි එකේ තියලා බිම තියලා ස්ලෝන් ලියපු අර ගුඩ් බයි ලෙටර් එක හම්බ වෙනවා. එයා ඒක ස්ලෝන්ට ගෙනත් දීලා අහනවා ඇයි ඒවා කලින් ජීවිතේ නැති කරගන්න හැදුවේ? ඇයි දැන් මෙච්චර දඟලන්නේ බේරෙන්න කියලා. ස්ලෝන් මේ ප්‍රශ්නය මගහැරලා රීගෙන් අහනවා කෙනෙක් ලෙඩ වෙලාද නැද්ද කියලා ඔයා හරියටම දන්නේ කොහොමද කියලා. එතනදී තමයි రీ තමන්ගේ පවුලේ වෙච්ච දරුණුම රහස එලි කරන්නේ. එයා කියනවා කෙනෙක් සොම්බියෙක් වෙන්න ලෑස්ති වෙද්දී ඒ කෙනාගේ ඇඟ හරිම සීතල වෙනවා කියලා. రీ එක දන්නේ එයාගේ තාත්තා එයාගේ ඇස් ඉස්සරහාම සොම්බියෙක් වෙච්ච නිසායි. රීගේ තාත්තා සොම්බියෙක් වෙලා රීගේ අම්මාවත් හපා ගාලා තියෙනවා. මේ හැමදේම රීට බලාගෙන ඉන්න වෙලක් තියෙනවා. ස්ලෝන් කෑම ටිකක් හොයාගෙන යන අතරතුරේදී ග්‍රේස් සහ කැරී දෙන්න හරිම සමීපව ඉන්නවා දකිනවා. ඔවුන්ට නොපෙනී එතනින් මාරු වෙන ස්ලෝන් රීස් ඉන්න තැනට ගිහින් එයා එක්ක හාදුවක් බෙදා ගන්නවා. හැබැයි ඒ මොහොත එක පාටම බිදෙන්නේ ඔවුන්ට අමුතු කටහඬක් ඇහෙන නිසායි. මේ අතරේ ග්‍රේස් සහ කැරී තීරණය කරනවා බොයිලර් රූම් එක පරීක්ෂා කරලා බලන්න. එතනදී ඔවුන් දකින්නේ ඇත්තටම කැඩුණු ජනේලයක් සහ එතන වැටලා තියෙන මල සිරුර. ඒ කියන්නේ බැස්ටර් සර් කිව්වේ කතාව ඇත්ත. ඔවුන් මේ ආරංචි අරගෙන ජිම් එකට යද්දි එතන ඊට වඩා ලොකු දෙයක් සිද්ධ වෙනවා. අර ස්ලෝන්ට වුණු කටහඬ ඇවිත් තියෙන්නේ රේඩියෝ එකකින්. ඒකෙන් කියන්නේ රෆෝඩ් කියන ප්‍රදේශයේ දිවිගලවා ගත් අය වෙනුවෙන් ආරක්ෂිත කලාපයක් හදලා තියෙනවා කියලා. දැන් කණ්ඩායම අතරේ ලොකු වාදයක් වෙනවා මොකද කරන්න කියලා. ට්‍රේස් කියන්නේ මෙහෙම ඉන්න එක ආරක්ෂිතයි කියලා. හැබැයි කැරී කියන්නේ කෑම ඉවර වීගෙන එන නිසා අපි මෙතනින් යන්නම වෙනවා කියලා.
මේ රණ්ඩු ඉවර වෙන්නේ නැති නිසා ස්ලෝන් ආයෙත් කොරිඩෝ දිගේ ඇවිදගෙන යනවා. එතනදී එයා දකින්නේ බිමටලා ඉන්න කෙනෙක්ව. හොඳට බලද්දී ඒ බැක්ස්ටර් සර්. එයා හොඳටම තුවාල වෙලා හිටියා. තාමත් පණ පිටින් ඉන්නවා ස්ලෝන් දකින්නවා. ඉක්මනින් අනිත් අය වෙතනට එක්කගෙන එනවා. ග්‍රේස් එයාට උදව් කරන්න ළඟට යද්දී රී එක පාටම බැක්ස්ටර්ගේ ඇඟේ තිබුණු අමුතු වෙනසක් දකින්නවා. රිස් දකින්නවා බැක්ස්ටර් සර්ගේ ඇඟේ අලුත් හපාකෑම් සලකුණු තියෙනවා. ඒත් එක්කම ග්‍රේස් කියනවා බැක්ස්ටර්ගේ ඇඟ හොඳටම සීතලයි කියලා. රී ඉක්මනටම ග්‍රේස්ට අනතුරු අඟවන්න හැදුවත් ඒක පරක්කු වැඩි. බැක්ස්ටර් එක පාටම සොම්බියෙක් බවට පත් වෙලා ග්‍රේස්ව හපා කන්න බිම පෙරලා ගන්නවා. ස්ලෝන් පස්සෙන් නැවිත් බැක්ස්ටර්ව නවත්තන්න හදද්දී ට්‍රේස් පෙවුලන දෑතින් තුවක්කුව අරගෙන වෙඩි තියනවා. ඒ වෙඩි පහරින් බැක්ස්ටර් කෙල්ලන්ව අතෑරියේ නැහැ. කැරී ඉක්මනට තුවක්කුව අරගෙන බැක්ස්ටර්ගේ ඔළුවට වෙඩි තියලා එයාව මරලා දානවා. හැබැයි ඒ වෙලාවේ තමයි හැමෝම දකින්නේ ට්‍රේස් තියපු වෙඩි පාර වැදිලා තියෙන්නේ බැක්ස්ටර්ට නෙවෙයි තමන්ගේම නංගි ග්‍රේස්ට කියලා. ග්‍රේස්ගේ බඩට වෙඩි වෙදිලා ලේ ගලනවා. ට්‍රේස් කෑ ගහන ග්‍රේස් ළඟට තුවලා යනවා. තමන්ගේම අයියා අතින් වෙඩි වැදුණු ග්‍රේස් ට්‍රේස්ගේ අත් දෙක උඩම තිබ අවසන් හුස්ම හෙලනවා. ට්‍රේස් තමන්ගේ නංගිගේ මලසිරුර බදාගෙන පිස්සුවෙන් වගේ අඬනවා. පස්සේ ජිම් එකේදී ස්ලෝන් කැරීට තමන්ගේ ශෝකය ප්‍රකාශ කරනවා. කැරී හරිම කලකිරීමෙන් කියන්නේ අපි බලාපොරොත්තු තියාගත්ත මෝඩ මිනිස්සු කියලයි. ඒ වෙලාවේ ට්‍රේස් එතනට එනවා. ස්ලෝන් එයාට කතා කරන්න හැදුවා. ට්‍රේස් එක පාරටම ස්ලෝන්ට අතින් පයින් ගහන්න පටන් ගන්නවා. එයා කියන්නේ වෙඩිපාර වැදුනේ ස්ලෝන් හරහාට හිටපු නිසයි කියලා. රීසා කැරී මැදිහත් වෙලා එයාව නවත්තනවා. හොඳටම හිතුණු ස්ලෝන් එතනින් අයින් වෙලා ගිහින් කොරිඩෝවේ තිබුණු පුටුවක් විසි කරන්නේ තමන්ගේ හිතේ තියෙන වේදනාව සහ කේන්තිය නිසායි. ස්ලෝන් බිම වැටලා තිබුණ එයාගේ ෆෝන් එක හුල ගන්නවා. ඒකේ ලිලිගෙන් ලැබුණු මෙසේජ් එකක් තියෙනවා. ගෙදර එන්න. දැන් මේ ආරක්ෂිතයි කියලා. ස්ලෝන් මේක රීටයි කැරීටයි පෙන්නුවත් ඔවුන් කියන්නේ මේක පරණ මෙසේජ් එකක් වෙන්න පුළුවන් නිසා දැන් එහි තත්ත්වය කොහොමද කියලා අපි දන්නේ නැහැ කියලා. හැබැයි ස්ලෝන් කොහොම හරි ගෙදර යන්න ඕනේ කියලා බල කරන නිසා අනිත් දෙන්නත් එයාට උදව් කරන්න එකඟ වෙනවා. පහුවදා උදේ ඔවුන්ට පුළුවන් තරම් කැම බීම සහ බඩු බාහිර ඇදුව මළු වලට පුරව ගන්නවා. ස්ලෝන් යනවා තමන්ගේ නංගියේ මලතිරුල් ළඟට වෙලා ඉන්න ට්‍රේස්ව හම්බෙන්න. ට්‍රේස් ස්ලෝන්ට කරපු දේවල් වලට සමාව ඉල්ලනවා. ස්ලෝන් කියනවා මගේ නංගි වෙනුවෙන් මම ඕනෑම දෙයක් කරනවා. ඒ නිසා මම ඔයාලට සමාව දෙනවා කියලා. ඒත් එක්කම හිතා ගන්න බැරි විදිහේ දෙයක් වෙනවා. ට්‍රේස් තමන්ගේ ජීවිතේ නැති කරගන්නවා. තමන්ගේ අතීම තමන්ගේ නංගි මැරුණ එක එයාට තරහා ගන්න බැරි වෙනවා. අවසානයේදී ස්ලෝන් සහ රී සහ කැරී තුවක්කුවත් අරගෙන ඉස්කෝලෙන් එළියට බයිනවා. පාර දිගේ වැටලා දින මලසිරුර වලින් බේරලා යන්න හදද්දිම ඒ මලසිරුර වලට පණ ලබන නැගිටින්න පටන් ගන්නවා. රී එක සොම්බියෙක් බැට් එකකින් ගහලා මරද්දී ස්ලෝන් තුවක්කුවකින් වෙඩි තියන්න හැදුවත් ඒකේ උණ්ඩ ඉවර වෙලා. දැන් මේ තින් දෙනාටම සිද්ධ වෙන්නේ පණ බය වෙලා දුවන්නයි. පාරේ තියෙන කාර් එකක් ළඟට යන ඔවුන් හිතාමතාම ඒකේ එලාම් එක වද්දෙනවා. ඒ සද්දෙට සොම්බිලා රෑනම කාර් එක වට කරගද්දී මේ තුන් දෙනාට පුළුවන් වෙනවා සොම්බිලාගෙන් බේරිලා ලස්සන ගෙයක් ළඟට එන්න. ඒත් ඒ ගේ වටේටම මලසිරුරු. ඒ අය ආයෙත් ඇහැරේ කියලා බයෙන් ඔවුන් හරිම පරිස්සමෙන් අඩිය තියන්නේ. ගේ පිටුපසු දොර ළඟට යන ඔවුන් දකින්නේ ඒක ලොක් කරලා තියෙනවා. ඉතින් කැරී යකඩ කූරක් පාවිච්චි කරලා ඒ දොර කඩලා ඇතුළට යනවා. කවුරුත් හිතුව නැති විදියට ඒ ගෙදර එලාම් එක වදින්න ගන්නවා. ඉක්මනට ඒක විනාශ කරන ඔවුන් දොරවල් වලට බැරියර්ස් දානවා. සාලයට ගිහින් බලද්දි ස්ලෝන් දකින්නේ ඒ ගෙදර අයිතිකාරයා තමන්ගේම ජීවිතේ නැති කරගෙන ඉන්න හැටි. ඒත් එක්කම එළියෙන් සොම්බිලා කෑ ගන්න සද්ද ඇහෙනවා. එලාම් එකේ සද්දෙට ඔවුන් දැන් මේ ගේ වට කරලා. කැරී තීරණය කරනවා ස්ලෝන් සහ රීව බේරගන්න තමන්ගේ ජීවිතේ අනතුරේ දාන්න. එයා කියනවා මම මෙයාලව වෙන පැත්තකට ඇදගෙන යන්න පස්සේ අපි හම්බෙමු කියලා. කැරී ගෙදරින් එළියට දුවද්දී සොම්බිලා රෑනම එයා පස්සෙන් පන්නනවා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න ස්ලෝන් සහ රී එතනින් පැන ගන්නවා. අන්තිමේදී ඔවුන් ස්ලෝන්ගේ ගේ ළඟටම එනවා. හැමතැනම සොම්බිලා පිරීලා. ඔවුන් වෙනත් ගේක යට කොටසක හැංගිලා ඉන්නේ සොම්බිලා යනකම්. එක සොම්බියෙක් ඔවුන් හැංගිලා ඉන්න තැනටම එනවා. හුස්ම පවා හිර කරගෙන ඔවුන් බලාගෙන ඉන්නේ ඒ අනතුර පහව යනකම්. පැය කිහිපයකට පස්සේ පාර ටිකක් නිදහස් වෙද්දී ස්ලෝන් සහ රීස් ඉක්මනටම ඇගේ ගෙදරට යනවා. ප්‍රධාන දොර ලොක් කරලා තිබුණ නිසා ඔවුන් ගේ පිටුපසින් ගිහින් තාප්පෙ දිගේ බිත්තියට නැගලා ස්ලෝන්ගේ කාමරේ ජනේලෙන් ඇතුළට පයින්නවා. මුළු ගේම මලගයක් වගේ නිශ්ශබ්දයි. ස්ලෝන් හිමින් සැරේ සාලයට ගිහින් බලද්දි දකින්නේ සෝප් එක උඩ කවුරු හරි ඉන්නවා වගේ. ඒ එයාගේ ආදරණීය අක්කා ලිලි. හැබැයි ලිලි හැරිලා බලද්දි ස්ලෝන්ගේ මුළු ලෝකෙම කඩාගෙන වැටෙනවා. ලිලි ඒ වෙද්දි සොම්බියෙක් වෙලා ඉවරයි. ලිලි එක පාටම ස්ලෝන්ගේ ඇඟට පැනලා පහර දෙනවා. බිම පෙරලීගෙන සටන් කරන අතරේ
සෝන් ලිලි කියලා වේදනාවෙන් කෑ ගහනවා. ඒ සද්දෙට සොම්බි ලිලි එක මොහොතකට නතර වුණත් ආයෙමත් උමතුවෙන් වගේ පහර දෙන්න හදනවා. ඒ නිසා තමන්ගේ ජීවිතේ බේරගන්න ස්ලෝන්ට සිද්ධ වෙනවා යකඩ කූරෙන් පහර දීලා තමන්ගේම සහෝදරියව මරලා දාන්න. හොඳටම බිඳලා ඉන්න ස්ලෝන්ව රී ඒ අවස්ථාවේදී සනසනවා. ඒ වෙලාවේ ඔවුන් දකිනවා ඇගේ තාත්තත් බිම මැරිලා ඉන්නවා. පස්සේ ගරාජ් එකේදී ස්ලෝන් එයාගේ පන්දින කාඩ් එක අරන් කියවනවා. ඒක තිබුණේ ලිලි එයාට ලියපු ආදරණීය වචන විතරයි. Taman ලියපු මරණ දැන්වීම විසිකරලා දාන ස්ලෝන් ලිලිගේ ආදරය මතකයක් විදිහට තියාගන්න ඒ කාඩ් එක ළඟ තියාගන්නවා. අවසානයේදී ඔවුන් දෙන්න තාත්තගේ කාර් එකට නැගිලා රෆෝඩ් වල තියෙන ආරක්ෂිත කලාපය හොයාගෙන නගරයෙන් පිටත් වෙලා යනවා. ඉතින් යාළුවනේ මේ වගේ තවත් කුතුහලයේ පිරුණු සහ හැඟීම්බර චිත්‍රපට විස්තර සිංහලෙන්ම බලන්න කැමති නම් අපේ SL Film Mic channel එක දැම්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට දැනගන්න notification bell එකත් on කරලා තියාගන්න අමතක කරන්න එපා. වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ජය වේවා.